දැන් චිකන් කරි එකක් හදන්න යන්නේ. බැදලා අරගෙන කුකුලක්. මේකට දාන්න ඕනේ මිරිස් කුඩු ටිකක්. කහ කුඩු ටිකක්. උණු කහ කුඩු ටිකක්. ලුණු ටිකක්. දැන් මේ හොඳට අනලා ඉවරලා පැය භාගයක් විතර තියන්න ඕනේ. පාකට් කුකුලා තෙලෙන් බැද ගන්න යන්නේ. තෙල් රත් වෙලා තියෙන්නේ. දැන් මම මේක බැද ගන්නවා. පරිස්සමෙන් බැදෙනකොට තෙල් ආවොත් දැන් මේ කුකුල් කරිය මාළු හදා ගන්න අවශ්‍යයි. ලුණු මං සුදු ලුණු ගම්බිරිස් වෙනසල් කාමියතු ඔක්කොම හදාගත්තා. ඊළඟට කරපංචා සුප් කැටයක් මිරිස් කරල් දෙක තුනක් තක්කාලි ගෙඩියක් කහ ටිකක් තුනක් මිරිස් කුඩු බැදගත් කුකුළු දැන් තෙල් ටිකක් දාගන්නවා. තෙල් රත් වෙලා තියෙන්නේ. දැන් අපි මේ සියල්ලම මේකට දාගන්න ඕනේ. දැන් මේ හොඳට මේ සුවඳ එනකොට අපි බැටක කුකුලා තුන පාටිකයි දාගන්න ඕනේ. දැන් අපි බැටක කුකුලා දාගන්නවා. ඊපස්සේ තුන පාටික කරවන්න කරගන්නවා. මේක අපි තක්කාලි ටික එක් කරගන්නවා. දැන් මේක පහක් විතර වහලා දෙනවා. දැන් මේ ටික හොඳට ටිකක් වත්වලා තියෙනකන් අපිට වහලා තියන්න ඕනේ මූඩියකින්. ඔයාට ලුණු අවශ්‍ය ප්‍රමාණයක් දාගන්න. සුප් දැම්මහම ලුණු වැඩි දාන්න එපා ටිකක් දාන්න. මේක දැන් අපි ටිකක් වෙලා වහලා තියෙනවා. බලමු කුකුල් හරියට මොනවද වෙලා තියෙන්නේ කියලා. දැන් හැන්දිලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් වතුර ටිකක් දාගත්තට කමක් නැහැ. ටිකක් මේ ආවෙන්න වතුර හැදි. වතුර හැන්දි දෙකක් විතර. ඔයාලට පොඩ්ඩ වගේ වුණා වතුර ටිකක් දාගත්තා. වැඩි නෙවෙයි. දැන් තව මිනිත්තු දෙකකින් විතර ඔයාලා මේක කෑම කරන්න. මෙන්න අපේ
කුකුල් කරිය වෙලා ඉවරයි. කුකුල් කරිය